ඔයා කවදා හරි හිතලා තියෙනවද මේකප් නැතුව මම ලස්සන නෑ කියලා? ඇත්තම කියනවා නම් මේකප් එකට පුළුවන් ඔයාගේ පෙනුම ටික වෙලාවකට වෙනස් කරන්න විතරයි. ඒත් නිරෝගී සම දීප්තිමත් පෙනුමක් සහ ආත්ම විශ්වාසයක් හදන්න පුළුවන් එක දවසකින් නෙවෙයි. ඒක හැදෙන්නේ හැමදාම කරන පොඩි පුරුදු වලින්. අද අපි කතා කරන්න ග්ලෝ වෙන්න මේකප් එකට වඩා වැදගත් පුරුදු කීපයක් ගැන. අංක 1 වතුර ප්‍රමාණවත්ව බොන්න. සමට අවශ්‍ය තෙතමනේ රැකගන්න ශරීරයට ප්‍රමාණවත් දියර ලැබීම වැදගත්. ග්ලෝ එකක් කියන්නේ ක්‍රීම් එකකින් විතරක් ලැබෙන දෙයක් නෙවෙයි. හොඳ ජීවන රටාවත් ඒකට දායක වෙනවා. අංක 2 හැම රෑම මුහුණ පිරිසිදු කරන්න. දවස පුරා දූවිලි තෙල් සහ සන්ස්ක්‍රීන් වගේ දේවල් සම මත එකතු වෙනවා. නිදා ගන්න කලින් මුහුණ පිරිසිදු කරලා තමන්ගේ සමට ගැළපෙන මොයිස්චරයිසර් එකක් භාවිතා කරන එක හොඳ පුරුද්දක්. අංක 3 හොඳ නිින්දක් ලබා ගන්න. රෑ පුරාම ෆෝන් එක බලලා නිදා ගන්න පරක්කු වුණොත් පසුවදාට මුහුණේ නැවුම් බව අඩු වෙන්න පුළුවන්. හොඳ නිින්දක් කියන්නේ සමටත් මනසටත් වැදගත් දෙයක්. අංක 4 හිරු එළියෙන් සම ආරක්ෂා කරගන්න. දවල් එළියට යනවා නම් සන්ස්ක්‍රීන් භාවිතා කරන එක, හැකි විට සෙවණ ඉන්න එක දිගු කාලිනව සම ආරක්ෂා කරගන්න උදව් වෙන්න පුළුවන්. අංක 5 වැදගත්ම දේ තමන්ව අනිත් අයත් එක්ක සංසන්දනය කරන්න යන්න එපා. සෝෂල් මීඩියා එකේ දකින හැම ස්කින් එකක්ම සැබෑ ජීවිතේ වගේම නෑ. ෆිල්ටර්ස්, ලයිටින් සහ එඩිටින් නිසා ඒවා වෙනස් වෙලා තියෙන්න පුළුවන්. ඔයාගේ ගමන, ඔයාගේ සම, ඔයාගේම එකක්. අංක 6 මේකප් එකට වඩා සෙල්ෆ් කෙයා එකට වටිනාකම දෙන්න. මේකප් දාන එක වැරදි දෙයක් නෙවෙයි. ඒත් මේකප් එකෙන් තමන්ව හංගන්න උත්සාහ කරනව වෙනුවට තමන්ව ආදරෙන් රැක බලා ගන්න. ඒක තමයි ඇත්තම ග්ලෝ එක. මතක තියාගන්න, ග්ලෝ කියන්නේ මේකප් එකේ ලේයර් ගණන නෙවෙයි. ග්ලෝ කියන්නේ නිරෝගී පුරුදු, තමන් ගැන සැලකිල්ල සහ ආත්ම විශ්වාසය. ඉතින් අද වීඩියෝ එක ඔයාලට වටිනවා නම් ලයික් කරන්න. මේ වගේ self improvement සහ beauty tips videos බලන්න, motivation videos බලන්න තින් channel එකත් subscribe කරගෙන යන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු. එතකල් පරිස්සමෙන් සතුටින් hina වෙලා ඉන්න ඕනේ.